17 වෙනි ප්‍රශ්න. 17 වෙනි ප්‍රශ්නේ දීලා දිනවා. පහත දැක්වෙන ප්‍රතික්‍රියා සලකන්න කියලා දිනවා. උන්වහන්සේ ප්‍රතික්‍රියා දෙකක් දීලා දිනවා. අපිට කියන්නේ ජලයේ වාෂ්පීකරණ එන්තැල්පි වෙනස මොකක්ද කියලා. මේ වගේ එන්තැල්පියෙන් ගානක් දෙද්දී අපි තාප රසායනික වක්‍ර වලින් යන එක තමයි අපිට ලේසිම වෙන්නේ. ඒකින් අපි මුලින්ම ලියාගමු අපිට එන්තැල්පිය හොයන්න හම්බ වෙන ප්‍රතික්‍රියාව අපි මුලින්ම ලියාගමු. එතකොට ඒක මම ලියන ජලයේ වාෂ්පීකරණ එන්තැල්පි කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය ලික්විඩ් වායු අවස්ථාවට පත් වෙන්න අවශ්‍ය කරන එන්තැල්පිය තමයි ඔය ජලයේ වාෂ්පීකරණ එන්තැල්පිය කියලා අපෙන් අහන්නේ. අපි දැන් අපිට දීලා තියෙන ප්‍රතික්‍රියා දෙක කනෙක්ට් කරන්න බලමු. එතකොට මෙතන දීලා තියෙන එකම ප්‍රතික්‍රියක දෙක H2 ගෑසුයි O2 භාගිකුයි. එතකොට ඒකෙන් හයිඩ්‍රජන් ලික්විඩ් හයිඩ්‍රජන් උත්පාදනය කරන්න ඩෙල්ටා H අපිට දීලා තියෙනවා ඍණ 285.8යි වාරයක් නිපදවන්නේ H2O මවුල් එකක් හින්දා එකෙන් ගුණ කර කිලෝ ජූල්. එතකොට වායුමය හයිඩ්‍රජන් මවුලයක් නිෂ්පාදනය කරන්න ශක්තිය අපිට දීලා තියෙනවා ඩෙල්ටා H2 කියලා ගන්න, මේක ඩෙල්ටා H1 කියලා ගන්න. ඍණ 241.8 වාරයක් මවුල් එකක්නේ කිලෝ ජූල්. ඒකට අපෙන් අහන්නේ මෙන්න මේ ඩෙල්ටා H ගේ කීයද කියලා. හරි. අපි දැන් සමීකරණ ලියා ගමු. එතකොට සමීකරණේ ලිව්වොත් එන්නේ වාමාවර්ත එන්තැල්පි සමානයි දක්ෂිණාවර්ත එන්තැල්පිනේ. එතකොට වෙන්නේ ඩෙල්ටා H1 ධන ඩෙල්ටා H සමානයි ඩෙල්ටා H2 කියලා. එතකොට අපිට ඩෙල්ටා H මෙතන යුක්ත කරගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා H2 කියන්නේ ඍණ 241.8යි කිලෝ ජූල් ඍණ 285.8යි කිලෝ ජූල්. මේකෙන් අපිට ඩෙල්ටා H වලට අගයක් එනවා 44යි කිලෝ ජූල් කියලා. එතකොට මෙතන තියෙන්නේ ජලයේ මවුල එකකට මේ ලික්විඩ් ජලයේ මවුල එකකට ගෑස් ජලයේ මවුල එකක් හින්දා මේක වෙන්නේ මවුල එකකට කියලා අපි ලියන්න පුළුවන්. එතකොට අපිට අවසාන උත්තරේ විදිහට ගන්න පුළුවන් උත්තරේ අංක 4 කියලා.